මෙහෙම හිතන්න දැන් 2020 ඉඳන් 25 ඔය කාලය ඇතුලේ සෑහෙන්න එක එක විකාර දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණානේ. ගොඩක් කට්ටිය මැරිලා තියෙනවා. අර ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න උනානේ. එතකොට මට හිතිච්ච දෙයක් සාමාන්‍ය වා විතරක් ඉතුරු වුණා නම් මේ ලංකාවේ මේ ලෝකේ තනින් තන එහෙම වෙන්න පුළුවන් ඉස්සරහට. ඒ කියන්නේ මෙහෙම හිතන්න මේ ප්‍රදේශයේ බස්නාහිර ප්‍රදේශයේ ඔයා විතරයි. හරිද? පළාතට එක්කෙනා. එහෙම වුණා නම් මොකක් වේද ඊළඟට? මොකක් වේද? මට හිතෙන්නේ මං සාමාන්‍ය මිනිස්සෙක්. හරිද? සාමාන්‍ය මිනිස්සෙක් කියන්නේ මගේ এডুকেෂන් එකත් හරිම සාමාන්‍යයි. O level පාස් වුණෙත් සාමාන්‍ය විදියට, A level ෆේල් වෙලා ආපහු සෙකන්ඩ් ශෛලියට තමයි පාස් වුනේ. මේ මගේ හින පොඩි මොලයක් තියෙන්නේ. ජීනියස් කෙනෙක් නෙවෙයි. මේ මට හිතෙන විදියට මිනිස්සු මේ ලංකාවේ සහ ලෝකේ බලය අල්ලගන්න try කරයි. බලය අල්ලගන්න try කරයි. ඒ කියන්නේ ගොඩක් කට්ටිය දැන් මෙහෙමනේ. දැන් business opportunities තියෙනවානේ. එක business opportunities. ඒ කියන්නේ buy and selling. business models තියෙනවානේ. එක business models එහෙම හදා ගන්නවානේ. සල්ලි හම්බ කරන්න. ඉතින් ඒ වගේ මිනිස්සු දැන් දන්නවනේ දැන් හරි කිෂු ගෝමස් මේ වගේ බිස්නස් මොඩල් එකක් තමයි පාවිච්චි කරේ. එතකොට ධම්මික පෙරේරා එහෙම මෙහෙම දෙයක් කරේ. එතකොට අලුතෙන් ධම්මික පෙරේරා එහෙම ඒ වගේ කට්ටිය එහෙම හටගනිනේ. නිකන් හිතන්න නිකන් එක පාට මේ හිටියා මේ වැනිෂ් වුණා. හැමෝම දැන් නැහැ. ඔයා විතරයි ඉතුරු. එතකොට කීල්ස් සුපර් මාකට්, එතකොට තෙල් තියෙනවා, එතකොට BYD කාස් තියෙනවා, BMW කාස් ඔහේ තියෙනවා, කවුරුත් නැහැ. අපි පදීනේ ලොක් කරලා තියනවා නම් ජනේලට එකක් දුන්නා, ලොක් එක ඇරියා, පදීනේ. ඒත් අපිට ආසාව එයිද ඔක දිගට මොක පදින්න? යවා හිතන්න කවුරුත් නෑ. දැන් එහා පැත්තේ තියෙන ලස්සන BMW එක. දැන් මගේ එහා පැත්තේ. ඔයා එක පදීද? පදී ඉතින් එක්ස්පීරියන්ස් එකක් නැහැ. එහෙනම් පැදලා. එහෙම තියනා ඇති. ඔයා දැන් GTR එකක් තියෙනවා. මම කැමති පර්සනලි Supra එකක් පදින්න. Supra එකක් තියෙනවා. මම Supra එක පදී. හරිද? ඒකෙන් එන ෆීල් එක මම ගන්නවා අනිවාර්යයෙන්. ඒ ෆීලිං එක මං ගන්නවා. ඒකින් දෙන මේක කොහොමද සැප පහසු. හැබැයි අපි ඔය ජීවිත කාලේ මේක පැදපැදින්දීද නෑ. ඉතින් අපි මම නම් එහෙම ජීවිත කාලෙම නම් පැදපැදින්න එකක් නෑ. ඉතින් ඕන තරම් දේවල් තියෙනවානේ. කවුරු හරි ගණී බොර තෙල් පිරිපහදු කරන්න කට්ටියක් මෙයා කරගෙන දැනුම තියෙන කෙනෙක් එහෙම ඉතුරුනොත් ඒ වරන් එයා ලෝකයේ ධනවත්ම පුද්ගලයා බවට පත් වෙයි. සමහරක් විට දැන් මට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මට නිින්ද යන්නේ මගේ මට නිින්ද යන්නේ කියන්නේ මම නිදා ගන්නවා 10 මාට 11ට වගේ. පාන්දර 3-4 ඇතුළත ආපහු ඇහැරෙනවා. එක්කෝ පාන්දර 2-3 වෙනකන් ඇහැරලා ඉඳලා එතනින් පස්සේ නිදා ගන්නවා. අනිවාර්යෙන් ওই 2 කියන එක 2-3-4 කියන ওই නම්බර්ස් වල මං අනිවාර්යෙන්ම ඇහැරලා එක්කෝ. ඉතින් මේ ඔන්න ඔය ඇහැරගෙන ඉද්දි තමයි මට ඕක මතක් වුනේ. මිනිස්සු ඒත් එක්කම මං ඔය බණ එහෙම පොඩ්ඩක් අහන්න පුරුදු වෙලා ඉන්නවා ඔය YouTube එකේ. මේ මට ප්ලේලිස්ට් එකක් හම්බුණා.
ඒ ප්ලේලිස්ට් එක මං අහනවා. ඉතින් ඔය මේ එහෙම ඉති මට නිකන් හිතුනා එහෙම කට්ටියම නැති වෙලා එහෙම මෙයා වෙලා එහෙම ඒව තිබ්බටත් වැඩක් නෑනේ. අපි අර එක්ස්පීරියන්ස් කරලා නැති දේවල් එක්ස්පීරියන්ස් කරයි. ඒ එක්ස්පීරියන්ස් කරාට පස්සේ මං කියන්නේ මං ගැන එක්ස්පීරියන්ස් කරලා නැති දේවල් එක්ස්පීරියන්ස් කරයි. එක්කෝ මමත් මැරිලා මොකක් හරි මා කුජීත වැඩක් කරලා මේ මොන හරි පණ්ඩිත වැඩක් කරන්න ගිහිල්ලා කෙලවෙලා යයි. මොකද එක්ස්පීරියන්ස් කරලා නැහැනේ. ඊට පස්සේ මේ මං කියන්නේ එහෙම වුණොත් එහෙම කොහමද මරුනේ. හැබැයි ওই බණ මන් දැක්ක එක ඔය බණ කියන සාදු කෙනෙක් මම කැතලික් නිසා මන් දන්නේ නැහැ කොහමද කතා කරන්න කියලා. මේ ඒ සාදු කෙනෙක් කියනවා අපි මේ ඉපදිලා ඉන්නේ ඒ අර අපේ තියෙන පංච ඉන්ද්‍රියයන් සතුටු කරන්න සහ ඒ සැටිස්ෆයිඩ් වෙන්න තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඇස කන නාසය දිව සම ඒ දේවල් තෘප්තිමත් කරගන්න තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් තෘප්තිමත් වෙන එක නවතින්නේ කියන්නේ ඔයා අද ආස කෑමක් කෑවොත් එම ඔක එක දිගට කද්දී එක එපා වෙනවා. ඊට පස්සේ වෙන එකක් වෙනවා. මෙයා සල්ලිත් ඒ වගේනේ නිකන්. දැන් මට දැන් සල්ලි තිබුණාට මට දැන් බයික් එකක් තිබුණාට කාර් එකක් තිබුණාට ගෙයක් දොරක් තිබුණාට ඊළඟ අපි ගෝල් එක හදා ගන්නවා ඊට වඩා හොඳ දෙයක් නේ. මේ ඒක ඕක සෑහෙන්නේ අපි ස්ට්‍රෙස් වෙවි ඕක මෙයා කරනවා. ඉතින් ඔය කවුරුත් නැතිකොට අපිට ඕක වෙයිද ඔය කැමැත්ත? දැන් කවුරුත් නැහැ ඉතින්. ඒ වුණාට කැමැත්තක් ඇති වෙයිද? කැමැත්තක් ඇති වෙයි හරි. අත්දැකීමක් කරගත්තේ නැති නිසා එහෙම වෙයිනේ. ලෝකෙට පේන්න දෙතකොට ජීවත් වෙන්නේ අපි. එහෙම පේන්න ජීවත් වුණොත් එහෙම හරි අමාරුයි. එතකොට අර අනිත් අයව අපි සතුටු කරන්නත් හදනවනේ. හරි අමුතුයි මේවා ගැන හිතද්දී. අද මම පොඩ්ඩක් ඉතින් එළියට ආවේ මේ මං ගෙදර ඉඳන් තමයි වැඩ කරන්නේ. මං ගෙදර ඉඳන් වැඩ කරන්නේ. ගෙදර කවුරුත් නැහැ. මං ඉන්න ගෙදර එහෙම කවුරුත් නැහැ. ඒකට මං කාමරේ ඇතුළට වෙලා වැඩ කරලා මට නිකන් එක එක විකාර දේවල් හිතෙන්න අරගත්තාම දැන් මගේ කාමරේ මං විතර ඉන්නේ. එතකොට අර මගේ අර මහා එපා කරපු තෝට්ස් එක්ක පිරෙනවා. ඒක නිසා දැන් වැඩ ඉවර වෙච්ච ගමන් මං එළියට බහලා එනවා. ඉතින් පොඩ්ඩක් ඉතින් සෙල්ලම් කරන්න සිරි නරඹන්න මේ දැනුත් එහෙම තැනකට තමයි යවිත් තියෙන්නේ. ඉතින් මට හිතිච්ච දෙයක් තමයි කට්ටියත් එක්ක බෙදාගත්තේ. කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා එහෙම මොකද කරන්නේ? එහෙම ලෝකේ කවුරුත් නැතුව ඔයා විතරක් හිටියොත් එහෙම ගෑනු ළමයින්ට ආසාවක් ඇති වෙයිද? පිරිපිලා එක්කශී නෑනේ හොයාගන්න එහෙම ඕනා කරයිද දන්නේ නැහැ. ඊට පස්සේ ඔය වගේ මේ ටීවී සීරීස් එකක් තියෙනවා The Last Man කියලා. Why The Last Man කියලා. ඒකේ පිරිමි ජාන තියෙන ඔක්කොම නැති වෙලා යනවා. ගෑනු කට්ටිය විතරයි ඉන්නේ. ඒක මම තාම බලන ගමන් පස්සේ මේ ඒක ගැන කතා කරමු. හරි අමුතුයි නේ මේ හිතද්දි නිකන් කවුරුත් නැතිකොට එහෙම ඔයා විතරයි මේ ජීවත් වෙන්න අපිටත් දරුවයි නේ. අපිත් මොනා හරි කරලා මැරිලා යයි. එහෙම වෙයිද? කවුරුත් නැහනේ. කවුරුත් නැහැ කියන්නේ ඉතින් ඩේට වැඩ කරන්නෙත් නැතුව යනවනේ. ඒව පාලනය කරන්න කවුරුකුත් නැහැ.
ෆෝන්ස් වැඩ බැට්‍රි බහිනකම් වැඩ කරයි විදුලිය ඇන හිටි බිස්නස් මයින්ඩ් එකක් මේ ඔල්ලුව බිස්නස් ඔලුවත් කියන කට්ටිය අලුතින් බිස්නස්සේම පටන්ගන්න මාර ඔපචුනිටියගෙන ඩිසෑස්ට එකක් වෙනවා කියන්නේ එතන බිස්නස් ඔපචනිටස් ගොඩක් හටගන්නවා කියල මට හිතනවා කියන්නේ අංගහරු ලෝකට ගියා කියලා හිතන්න බිස්නස් ඔපචනිටස් ගොඩක් ඔයදැම්මංකිව ඇස කණ නාසේ දිව සම පංච ඉන්ද්‍රියන් තෘප්තිමත් කරන්න තමයි අපි ඉන්න කියලා කියන්න අපි ඔතන ඕක බේස් කරගෙන බිස්නසයක් බිල්ඩ් කරොත් හරි නේද මිනිස්සු නිකන් ජීවත් වෙන්නේ ඒක සැටිස්ෆයිඩ් කරන්න නම් ඒක නම් බිස්නස් ඔපචුනිටි එකක් මොකක්ද හරි මේකෙන් වාගේ මේ පංච ඉන්ද්‍රියෙන් මේවා සැටිස්ෆයිඩ් වෙනවා ඒකට මට පොඩි සුළු ගානක් කියවන්න මේ සර්විස් එකට සල්ලි හම්බ කරන එක පැත්තකින් තියන්න සල්ලි පැත්තකින් තියන්න අපි හිතුවොත් එහෙම අපි මේ ලෝකෙන්න මනුස්සයන්ට මේ පංච ඉන්ද්‍රියන් සැටිස්ෆයිඩ් ඇස කන නාසය දිව සම මේ දේවල් සැටිස්ෆයිඩ් කරන්න මොකක් හරි සොලූෂන් එකක් දෙනවා ප්‍රශ්නයක් තියෙන මේක වැඩිය සැටිස්ෆයිඩ් වෙන්නේ නෑ මේ පංච ඉන්ද්‍රිය එතකොට මේක සැටිස්ෆයිඩ් කරනවා අපි හරිද ඒක සැටිස්ෆයිඩ් කරනවා ඒකට අපිට පොඩි සුළු ගානක් කියවන්න අපි කරන මේ සර්විස් එකට හරිද ඒ ගාන ගෙව්වට පස්සේ ඔන්න අපිට පොඩි ගානක් ඉතින් හම්බෙනවා ලෝකේවා හිතන්නේ මිනිස්සු ඒක ඔන්නෝක ඒක මාකටිනුත් කරනවා මාකටින් කරලා හැම මනුස්සයම දැනගන්න මෙහෙම එකක් තියෙනවා කියලා ඊට පස්සේ හොයාගෙන එනවා ඉතින් එතකොට බිස්නස් එකේ අපිට සල්ලි වැඩි වෙනවා හිතන්න එක රුපියලක් ගන්නේ මිනිස්සු කෝටියක් කෙනා කියලා එතනම කෝටියක් හම්බ වෙනවා ඔය පංච ඉන්ද්‍රිය බේස් කරගෙන බිස්නස් එකක් හැදුවොත් හරිද එතකොට මොකද අපි බේස් වෙලා තියෙන්නේ අපි මේ ජීවත් වෙන්නේ පංච ඉන්ද්‍රියන් සැටිස්ෆයිඩ් කරන්න නම් සහ මේ වැරදි ඇති මේ කියන වචන එහෙමනම් ඉතින් ඒ වගේ ඒක බේස් කරගෙන හැදුවනම් හරිනේ බිස්නස් එක එහෙම තමයි ඒක ඇතුළට ඉතින් තියෙනවා ඒකම විතරක් නෙමෙයි දැන් පෝන් ගත්තොත් එහෙම මොකද වෙන්නේ ඇස් දෙක පින වෙනවා ඒව කරනවා සහ ඒකින් බිස්නසයක් හම්බ කරනවා එතකොට ඒකට අවශ්‍ය කරන යටිතල පහසුකම් සපයලා දීලත් බිස්නස් හදන්න පුළුවන් කියන්නේ ඕක ඇතුළට කැටගරිස් කැඩි යනවානේ ඒවත් බිස්නස් ඔපචුනිටිස් ඒ මරුනේ තනියෙන් ඉද්දින පිස්සු විකාර ඔලුවට එන්නේ මා විකාර අදහස් දන්නෙත් නෑ ඔයාලට මොනවද හිතෙන්නේ කමෙන්ට් එකක් දාගෙන යන්න අපි ගිහින් එන්න